Hello friends, welcome back to another gameplay videos. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Craftman. හරි බං ඉතින් අද කරන්න යන්නේ මුලින්ම ගියක් හදන්න ඕනේ. අද කරන්න යන්නේ මචං. හරි බං ඉතින් මොන අද කරන්න යන්නේ ගියක් හදන එක. මුලින්ම අපි crafting table එක හදාගත්තා. ඊට පස්සේ දොරවල් හදාගත්තා. දැන් අපි මෙතනින් කඩාගමු. ඉතින් මම මේක මගේ Minecraft series එකේ episode අංක 2. හරි බං ඉතින් අපි මේ විදිහට කඩාගමු. අද කරන්න යන්නේ ගියක් හදන එක. කලින් episode එකේ මම ගම බලා ගියා දෙන්නේ නැහැ. දැන් ඉතින් අපි ගෙදර දොරවල් ටික දාලා හදාගමු. අම්මට සීරි කොටියා ये कोटियो मुझे दो पहिए को मुझे खाई दूँगा खाना ही नहीं होया हाल होता ही नहीं या होता ही मट सीरी या होता ही लो या खाने और पे किधर मट सीरी ज़ोंबिया वो ज़ोंबियो मिन्ना खानो मिन्ना दस्त करनो मिन्ना क्रीपर දුව පයියකෝ කන්න බොන්නද පන කන්නද ගනින් කඩුවා වරෙන් බානේද ඔම් පොට හිතා බානේ දෙනතු මට සිරි ක්‍රීපයිනෝ යස්සි දුවපිය පන කන්නද පන බොන්නද පන රෝල් කළ කැමති තැන ගගනින් ගොඩ ඉඳන් අපි ආයුධවලින් සන්නද්ධ වෙලා යමු. මම කපා ගන්නද ඕනේ. දහම් කොහෙන් කපා ගන්න. ගනින් මගේ ආයුධ ටික. කොහමද? අඩෝ සිරාවට මගේ ඇඳුන්නේ. කොහමගේ ඇඳුම්? ආයිති. හරි මචං දැන් ඉතින් අපි ආයුධ වලින් සන්නද්ධ වෙමු. හරි බං ඉතින් දැන් ඔල්ලටත් දාගත්තා. ගාඩ් එකක් දාගත්තා දුන්නගම කඩුව ගත්තා. හරි දැන් ඉතින් කපා ගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් මතක් කරන්න බැරුණා යකෝ. මට අද නිකන් කැස්සා වගේ ගයිස්. උඹලා තාමත් මේ වීඩියෝ බලන්නේ ලයික් නොකරද සබ්ස්ක්‍රයිබ් නොකරද මොකද්ද බං ඉතින් ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕකෝ බන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කොහොක නොවේ. ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාපන්. ඔක ඔබන්නමයි තියෙන්නේ. අන්නේ කියන්නේ. හරි බං ඉතින් දැන් අර ක්‍රීපරේ සොම්බියේ උන් දෙන්න මට බය පෙන්නලා කියලා. අම්මට සි ගේම් දැන් අපි ඇඳක් හදාගමු. නෑ. ඔව්. අපි ඇඳක් හදාගන්න ඕනේ. නේට කලින් මට ලැඩර් එකක් ඕනේ බං. ලැඩර් අපි සර්ච් කරමු. ලැඩර් ලැඩර් මම ගණන් ගන්න එපා. එක මෙසේජ් එනවා නම් ඉතින් ඒක විකාරේවා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ලැඩර් එකක් හොයාගමු උතන ගහලා. මොකද LADDER හරි උන ලැඩර් එකක් හම්බුණා. ලැඩර් 3ක් ගන්න ඕනලු අපිට. ඊට කලින් නිදාගෙන ඉමු මචං. දැන් හොඳටම රෑ වෙලා. අපි ගිහින් දොයියගමු. නිදාගන්න බැරිද? යකෝ නිදාගන්න ඕනේ. දැන් නිදාගන්න බැරිද? විතර වහලමුකෝ. දැන් නිදාගමුකෝ. ඇතියන්ත රෑ වුණාම දොයිය ගන්න ඕනේ හොඳලම. ඒ අන්න එකයි මං කියන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් good morning friends. ඉතින් මචං හිමිදිරීම ඉර ගොම්මන් වීලේ මම දැන් යනවා ඉනි මගක් ගහන්න දෙමළ තට්ටුව ගහන්න. හරි මචං කොහම ගිනි මග ගොම්මන් වීලේ
ඔය මගේ ඉනිමගනේ අඩෝ කලබල වේ. කලබල කියන්නේ කො හදාගත්තේ නැද්ද මගේ ඉනිමග? ආ ඉතින් නෑ. දැන් තිබ්බනේ. ඒවතනේ ඕනේ. බම් මේක මං පස්සේ මේ ගෙදර හොඳට මලුත් කරනවා. ඒක තුන්වෙනි එපිසෝඩ් එක විදිහට තමයි ඒක දාන්නේ මම. හරි මචං ඉන්දිය අපි මේ ලැඩස් ටික ගහගමු. කයි දෙකයි අම්මසේ වැටුණා ගියහන්කෝ ආනේ වැටුනේ ගහන්න මැච්. 3යි 4යි 5යි හරි. නේද අපි මොනවද මෙතන? හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඉතින් අපි වහලා දාගමු මේකට. දුරඩිද? අවුල නෑ දානවනේ. මෙහෙන් දාගමු දුරඩි නම්. ඉක්මන් කරලා දාගමු guys. හරි. දැන් මම දාගෙන අම්මසි දෙකක් වගේ හංගෝ. කඩපියෝක. හරි කැඩුවා. දැන් මම්මෝ මේ දෙක දෙකන්නේ ඇයි බං? කරදරයක් මේ. සාහපයක් බං මේ දාගෙන හිමීට දාගෙන. දුරඩි දවුලන්නේ මසාපය දවා මේක. හරි එකයි පැත්ත හරි. හරි මේ කඩමු අපි ඇඳට පයින්න පුළුවන්. පැනලා බලමු. ඩෝසිරාට වැටුනේ ඊබංකෝ. එතනම් බා අපි එඳ කඩලා මෙතන ඉඳලා. අප්ටින් ටේබල් එක කඩමු. එඩියන්කෝ බා. කැඩුනා හරි. දැන් ඇඳ දාමු මෙතන. හරි. අයියන්. අපි අයියන් උඩට. මේ පැනලා බලමු අපි අම්මට සී පත බෑම. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් මේ විදිහට ඉන්නේ. ඕක් ප්ලාන්ට්ස් ටික ගහගමු. ඉමීඩියට් ඉක්මනට ගහගමු. හරි තදුන හරි දාපොට ඉක්මනට ගහමු. හරි ඉවරයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි බිමට පයිමු. පද වේවිත් දන්නේ අම්මට සිරි හාට් ලෙෆ්ට්. හාට් නෑ ගයිස්. මොනවා කරන්නත් කලින් අපිට ආලෝකයක් ලබා ගන්න වෙනවා. හරි දැන් අපි ආලෝකය ගහමු. හරි. මෙතනනේ කඩමු අපි. දෙයියම මචං උඩට යමු මචං. අද කරන්නේ යමු. දැන් අපි උඩට මට සිරි පත බෑවනේ බා. හරි සුන්දරයි නේ මේ පැත්ත. අවුලන්නේ. මෙතන හොඳයි. හොඳයි. හැබැයි අතනින් ගියපුවම ටිකක් හොඳයි වගේ බං මට. එහෙනම් මෙතනින් කඩමු. හරි බං. දෙකම තියෙනවා. නේ එකක් වහමු. යමංගෝ මේ දුරලනේ යන්නේ මට පින්නන්න බෑ බං. හරි අපි එකක් වහමුද? වහමු. දැන් හරි. දැක්කනේ අපිට තෝරලා සිම්පල් හැට පයින්න පුළුවන්. හරි මචං කොහෙද මයි ක්‍රාෆ්ටින් ටේබල් එක? එහෙමනේ. ගනි. අතනින් තියමු. හරි. දැන් අපි අපේ උඩ තට්ටුව තියෙන කුස්සිය සොෆිට හදන්න. ඒකේ කුස්සියේ තියෙන බඩු ටික දාන ටික ඉතුරු එපිසෝඩ් එකේ මම පෙන්නනවා අම්මලා දිරි කුටිය. මේ කුටිය නම් කනවා කොතෝ මරාගෙන කන්නේ. දැන් අපි ඉක්මනට ගහගමු නේද? හදිසියෙන් ගහගමු. තව එකක් ගහමු. හරි දැන් ගහගෙන ඉක්මනට ගහමු guys. හරි ෆ්‍රෙන්ඩ්ස් එකත් හරි. එළියත් ගහගමු ටක ගාලා.
මට සිරි කොටිය. ඉතින් ගොම්මන් ඊලේ ගහගෙන යන තේ නේද නැගගෙන. හරි දැන් එකක් ගැහුවා. බ්ලොක් කරලා මේ මොකද්දී කඩපයියකෝ ඉක්මන් කරපිය. හරි බං දැන් ඉතින් අපි යන් උඹලා සබස්ක්‍රයිබ් කරමු නැති අය සබස්ක්‍රයිබ් කරපන් ලයික් කරමු නැති අය ලයික් කරපන් මම මේකේ හදන ASCII හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් අපි හදාගෙන යමු සටලා ටූ ගණන් ගන්න එපා සුද්ද ඉතින් වැරදුනාම ඕට සෑල්නෑ සුද්ද අපි ඕට සෑල්නනද අපි යක්කු එක පොර වැදලා දිනපු එකෙක් යකෝ මම ඉතින් ඕට බයද යකෝ අපි ඔය කුටියෝ කියන්නේ කවුද සුද්ද අපිට හරි ගහගෙන යන් හරි ඒ සෙට් එක හරි එකත් හරි සට ගාලා වැඩ වෙන්න ඕනි බං හරි ටිකත් හරි තාගත් අම්මට සිරි වැටුණු නැග්ගු ගැහුවා හරි අයිත් ගැහුවා අයිත් නැග්ග අයිත් ගැහුවා අම්මට සිරි ඕවට යන්න එපා ඉතින් හදිසියට එකක් දෙයක් වෙනවා තමයි අම්මට සිරි පත්ත පේනවනේ බං අම්මට සිරි කොටිය පන්දේ උඩට ආවගේ හරි තා එක සෙට් එකයි හරි මචං හරි යකෝ පත වුණා කියවංකෝ බලපංකෝ හાર્ට් එකකුත් ලෙෆ්ට් එකෝ හાર્ට් නෑ ගයිස් ආහාරයට ගැනීමටවත් කිසි දෙයක් නෑ බීෝ පස්සේ හොයාගමු අම්මට සිරි මෙතන අර පැත්ත මට වැරදුනා දැන් තියමු එතනින්ක තියමු මචං හරි බං ඉතින් දැන් අපි මෙතනින් දොරක් දාගමු හරි එකයි දෙකයි හරි බං ඉතින් දැන් මෙතනින් දොරක් දාගමු හරි අරපන් දොර වහපන් පැනපංකෝ යකෝ හරි නිදාගන්න බැරි සල්මන් නයිට් එක නෙමෙයි කරන්නේ දුකක් නේ යන් කඩුවඩට ලැඩස් හරි අම්මට සිරි what the අම්මට heart left guys දැන් මොකේ ගමන් මෙහෙන් පාට ගලක් දාගමු එතන එකක් වුණා හරි බං හරි මෙතන උත්තරදාව දෙකයි තමයි මම විසිතර කොන්නේ හරියටම හරි පත බැවෙනවා නිකන් ඉතින් කරන්න බෑනේ මේක නගින්න අම්මට යරක දාලා නේද ඉතින් මගදී ගිහින් බහිම අවදානමක් ගන්නත් බෑ අවදානමක් ගන්න බෑ ගයිස් මෙතන බහිම ගණන් ගන්න එපා මං ඔය එක එක සද්ද එනනම් අපි ඉතින් ගමේ ඇවිල්ලා ඉන්නේ මේ කට්ටිය මට කතා කරනවා එක එක වැඩවලට මල වදයක් බෑ හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ඉතුරු ලැඩ එකත් ගහගමු අම්මට සිරි පත වැවුණා හાર્ට් දෙකයි යකෝ තියෙන්නේ හරි ඉතින් දැන් අපි වහලා දාගමු ෂේප් එකට හරි මචං තාකයි හරි
ඒක නෙමෙයිනේ කඩුපංගුවක ඉර බැහැගෙන යන ගොම්මන් වේලේ. දැන් ඉතින් අපි මේක හදාගමු ටකවිස් ගාලා. ඉස්සෙල්ලා අපි යන්කෝ ටයිම් ඉර නැගගෙන එන ගොම්මන් වේලේ සුන්දර. මම මේ ගෙදර හදනවා. දැක්කනේ ඉතින් ගියම. හරි බං මේක මල වදයක් බං දෙක දෙකෙන එක නම් සාපයක් බං මේක. හරි සට ගාලා මෙන්ටි දාගමු සට හරි. ඔන්න ඒක උසී වහල ඉවරයි. ෂේප් එකට වහිමු. ඔන්න ඔය පයිමුද? ඔන්න මගුලක් වෙච්ච දෙන් ගියා. ඔන්න අපි ෂේප් එකට බහිමු. හොඳ වෙලාවට ඉන්නවා තිබ්බේ. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපේ උස්සිය ඉතින් බං කොහොමද මේ ගෙදර? එහෙනම් කොල්ලෝ අපි යම් පොඩ්ඩක් ඉන්නවක වෙද අම්මට ඊට කොට්ටිය මොකද අනේ කන්න එපා ඌ මට බය වෙලා යකෝ දැක්කනේ යම පත බෑන්නේ තු යනකෝ බං ඉතින් මචං අපේ කුස්සිය මම මේ ගෙදර තුන්වෙනි එපිසෝඩ් එකෙන් පාට්ටම සුපිරි විදිහට හදනවා හරි ඉතින් දැනට අපි යම් පල්ලෙහාට එහෙනම් කොල්ලෝ අදට වැඩේ ඉවරයි එහෙනම් අපි ගියා